හරි දැන් ඔන්න අපි ඔයිල් පම්ප් එක හවුසින් එකයි වෝටර් පම්ප් ටික ඔක්කොම එකට මේ ගම් හයිවේ එක මේ ඔක්කොම දාලා ඒ ටික පොටේ වල ටිකම සේරම දාගෙන තමයි අද කරගන්න ඕනේ නැත්නම් ඒව දාගන්න බැරි වෙනවා. මේ ටයිමින් බෙල්ට් ID පුලිය එකත් හයි කරගමු මේ එක ගම්මට මොකද මේ ඇනේට සෙට් වෙන නිසා ඒකට ඒක කත කරගන්න ඕන නැත්නම් ලගින් එකයි තද වෙන්නේ නැහැ. හයි කරලා ඊළඟට මේ බෙල්ට් ඇඩ්ජස්ටර් එකත් එහෙමම හයි කරගන්න. මේක ලෝඩ් ස්ක්‍රීන් එක කොහොමද දාලා පොඩ්ඩක් ලෝඩ් පැඩ් වෙලා කඩ කරගන්න මට ලේසි නේද මේක පාරම හරි දැන් අපි පිටිපස්ස ඔයිල් සීල් ඇසෙම්බලි එක සයි කරන්න යන්නේ. හරි දැන් මෙන්න මේ වගේ මම ආපහු පොඩ්ඩක් මේක අරකලා බලන්න කොහොමද තදයක් මුකුත් තියෙනවද කියලා නෑ හොකට කරගෙන. දැන් තියෙන අපිට මේකේ මේ සක්ෂන් ෆිල්ටර් එක යට ඔයිල් සක්ෂන් ෆිල්ටර් හයි කරගන්නවා ඒකයි. දාලා ඔයිල් සම්ප් එකත් එහෙම හයි කරගන්න. හයි කරගෙන අපිට අනිත් පැත්ත හරවගෙන හෙඩ් එක හයි ගන්න පුළුවන්. ඒකත් ටක් ගාලා හයි කරගමු. මෙන්න මේ සම්පේට මේ ප්ලාස්ටික් එකක් දාගන්න ඕනේ මේ පොඩ්ඩක් දැනගමර දාගන්න ඕනේ මේ සම්ප් එකේ තියෙන පොඩි කාණු වගේ තියෙන ගූ එකක් තියෙනවා ඒ ගූ එකට පිරෙන්න ගන්නට දාන්න ඕනේ නැත්නම් ඔයිල් ලීක් වෙනවා.
දැන් අපි ඔයිල් කූලර් එක හයි කරගමු. ඔයිල් කූලර් එක මෙන්න මේකේ තියෙනවා. මෙතන තව ඔයිල් ප්‍රෙෂර් රෙගුලේටර් දෙකක් තියෙනවා. දෙකත් ඔයිල් ටිකක් දාලා හයි කරගමු. අනිවාර්යයෙන් මේක හයි කරද්දී ඔයිල් ටිකක් දාලාම හයි කරනවා. නැත්නම් ඔය හිර වුණොත් එහෙම ලෝක ලඩක් වෙනවා. අපි මේ විදිහට ඔයිල් ටිකක් හයි කරගන්න. හයි කරද්දී මේ ප්ලාස්ටික් කරේ ගම්පහ ටිකක් දාගන්න. මොකද මම මේක දාන්න මේ අරකට බදින්න නෑ. ස්මූත් එක ටයිම් වල බැලන්ස් එක තියෙනවා මේ තියෙන ඒක කියලා කියන්නේ. එහෙනම් අපි පොඩි පරිදියක දෙන්න මේ කරලා ඒ නිසා කන්ට්‍රෝල් දාගත්තත් බැරි ගන්න. දැන් අපි හෙඩ් එක හයි කරගෙන යනවා. හෙඩ් එකට මුලින්ම මෙන්න මේ වයර් රබර් ටික දාගන්න ඕනේ. මේක තට්ටු කරගන්නකොට මේ අග්ගින් ගහන්න එපා. ආවම පොඩි හිමිර අතට දාගන්න නැත්නම් වයර් රබරේ කඩලා යනවා. ඒක දැන් වෑල් ටිකක් දාගන්න වෙන මේ විදිහට වෑල් ටික හරියට මාක් එක බලලා පිළිවෙලට දාගන්න 1 2 3 4 මාක් කරලා තියෙන්නේ. මේක විදිහට දාගන්න නැත්නම් සද්ද වෙන්න බල. මේ ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්නම්. ඔන්න ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකට හම්බෙමු. මම ස්තුතියි.